අයිති මධ්‍යස්ථානයේ තියෙන විශේෂ ලක්ෂණය තමයි ඒක බහුකාර්ය බහුවිධ සේවාදායකයන් විසින් සේවාව ලබා දෙන ස්ථානයක්. එතකොට දරුවන් අරගෙන එන දෙමාපියන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. දැනට දරුවන් 15000ක් පමණ මෙතනින් සේවාවන් ලබා ගන්නවා. ආබාධිත තත්ත්වයක් කියන්නේ රෝගයක් නෙවෙයි. එතකොට මේක බෙහෙත් වලින් සනීප කරන්න බෑ. ඉතින් ડોක්ටර්ස්ලා එතකොට බෞද්ධ චිකිත්සකවරු, කතන චිකිත්සකවරු, ශ්‍රවණවේදීන්, මනෝ විද්‍යාඥයන්, විකලාංග අංශයේ සේවාදායකයන්, ඔකියුපේෂනල් තෙරපිස්ට්ලා ඒ වගේ කට්ටියක් එකතු වෙලා තමයි මෙතනට එන දරුවෙක්ව බලන්නේ. ඉතින් මේ හැම කෙනාගේම සේවාවන් ලබා ගන්නවා. උපතේ ඉඳලා එන දරුවෙක් ඊට පස්සේ පෙර පාසලට ඒකිවරුණාම යම්කිසි විදිහේ වෘත්තිමය පුහුණුවක් ලබා ගැනීමට යොමු කිරීම ජීවිත චක්‍රය තුළම අපේ සේවාවන් දරුවාට සහ දරුවාගේ පවුලට ලබා දෙනවා. අපි ගොඩක් පවුල් සමග දෙමාපියන් සමග එකතු වෙලා වැඩ කරනවා. මොකද ඔවුන්ට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නත් අපේ අයිති මධ්‍යස්ථානයේ ලොකු සේවාවක් ලබා දෙනවා. ඉතින් මේක ජාතික මධ්‍යස්ථානයක්. මේ වගේ මධ්‍යස්ථාන එකයි ලංකාවෙම පිහිටවලා තියෙන්නේ. අපි නොයෙක් අභියෝගවලටත් මුහුණ දෙනවා. ඒ මොන අභියෝගයේ තිබුණත් අපි අපේ දරුවෝ අපේ පවුල් එක්ක ඉස්සරහට ගිහිල්ලා කණ්ඩායමක් හැටියට අවශ්‍ය උපරිම සේවාව ලබා දෙන්න හැමදාමත් බැඳී ඉන්නවා. අයිති ආයතනය කියලා කියන්නේ ඇත්තටම අපේ ලංකාවට දැනට අත්‍යවශ්‍යම සේවා ස්ථානයක් කියලායි මම හිතන්නේ. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමග වැඩ කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලද හෙද නිලධාරීන් වශයෙන් අපි මෙතන දකින දෙයක් තමයි දෙමව්පියෝ බල ගැන්වීමෙන් මේ දරුවන් විශේෂයෙන් ඉස්සරහට ගන්න පුළුවන් කියලා අපි මේ කරන ක්‍රියාකාරකම් එක හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒ තුලින් දරුවන්ගේ සංවර්ධනය වැඩි කර ගැනීම සඳහා මේ කරන ප්‍රතිකාර මෙතන තෙරපි ක්‍රම ගොඩාක් සිද්ධ වෙනවා. ඒ තෙරපි ක්‍රමත් එක්කලා මේ දරුවන්ගේ සංවර්ධනය සහ ඒගොල්ලන්ව සමාජයට ඉදිරියට අරගෙන යන්න අපි ලොකු සේවාවක් මේ අයිති ආයතනයේ සිද්ධ වෙනවා. අපි අති විශේෂයෙන් සිද්ධ වෙනවා මේ දෙමාපිය සඳහා විශේෂිත පුහුණු වැඩසටහන්. කොහොමද දරුවොත් එක්ක වැඩ කරන්නේ, මේ දරුවොත් එක්ක අපි සෙල්ලම් කිරීමේ ඉඳලම ක්‍රියාකාරකම් කොහොමද කරගන්නේ, ඉදිරියට කොහොමද දරුවා වැඩිමත් සමගම කොහොමද අපි වෙනස් වෙන්න ඕනේ, දරුවත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද, ඔය හැම දෙයක් ගැනම ට්‍රේනින් එකක් මෙතනදී අපිටත් ලැබෙනවා. අපි දෙමාපියන්ව ට්‍රේනින් කරනවා. වෙනම කණ්ඩායම් වශයෙන් අරගෙන මේ දෙමව්පියන්ව අපි ට්‍රේනින් කරනවා. එතකොට ඒ ට්‍රේනින් එකත් එක්ක ඒ දෙමව්පියෝ දැනගන්නවා කොහොමද හෙට දවසේ මේගොල්ලන් සූදානම් වෙන්නේ මේ දරුවන්ව තව ඉස්සරහට අරගෙන යන්න කියලා. එතනින් ගොඩාක් සංවර්ධනය වෙච්ච දරුවෝ අපි දැනට දකිනවා. ඒ නිසා මේ වගේ අයිති වගේ ආයතන තව ලංකාවේ බිහි වෙනවා නම් වඩාත් සුදුසුයි කියලා ලංකාවට.